අයිබෝවන් ශිෂ්‍යක්තම් නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. වරම් සම්බන්ධ මාකන වීඩියෝ මාලාවේ අවසාන වීඩියෝ එක සිහිවරම්. මේ වීඩියෝ ගැන ටිකක් ප්‍රමාද වුණා. කිසි වැඩකටක් දිගට බෙදුන නිසා අවුරුද්දේ සිංහල අවුරුද්දෙන් පස්සේ තමයි වැඩසටහන ගෙනෙන්නේ. වරම් සම්බන්ධ මම කෝ වරම් ප්‍රභේද ගණනාවක් තියෙනවා. දිස්ත්‍රි වරම්, අද සිහිවරම්, සාමාන්‍ය ඖෂධ වරම්, ආකර්ෂණ වරම් මේ ඔක්කොම සිහිවරම් එකට තමයි යන්නේ. සිහිවරමත් එක්ක පොඩ සම්බන්ධයි. සිහිවරමට එන්නේ ගොඩාක් පින්තිය ඥාතීන්. මොකද උන්වහන්සේලා සමාජ ශරීරයේ දේවදරුවගේ ඒ පුද්ගලයාගේ ওই මෑණින්ගේ ඇඟ ඇතුළට ඇඟට ආරෝඩීමක් වෙන්නේ නැහැ. මොකද සිහිවරම් ඥාතීන් ගොඩාක් පින් බලයි, පින්වන්තයි. සාමාන්‍යයෙන් උන්වහන්සේලා ඉන්නේ උසස් දේව මණ්ඩල. සිහිවරම් එන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා මහා දේව මණ්ඩලේ. විෂ්ණු ශ්‍රී විෂ්ණුනාත් විෂ්ණුදේව වහන්සේලාගේ අතට කන්දස්වාමී වහන්සේගෙන්, ඊශ්වර ශිවදේව වහන්සේගෙන්, පත්තිනි මෑණි සත්පත්තිනි මෑණි වහන්සේගෙන්, එතකොට භද්‍රකාලී මෑණි වහන්සේගෙන් සාමාන්‍ය උසස් දේව මණ්ඩලයෙන් තමයි සිහිවරම් ප්‍රදානය වෙන්නේ. සිහිවරම් ඥාතීන් ඔවුන්ගේ පරිවාරය තමයි ගොඩාක් සිටින්නේ. ඒ ඉන්නේ සිහිවරම් වල අපි දන්නවා භද්‍රකාලී මෑණි වහන්සේගේ සිහිවරම් ලැබෙනකොට මෑණි වහන්සේ සම්බන්ධීමක් වෙන්නේ නැහැ. මේ මෑණි වහන්සේගේ පරිවාරයේ ඉන්න පින් තියෙන ඥාති කෙනෙක් හෝ දේවතාව ආකර්ෂණයක් තමයි සිහිවරම් දරුවට සම්බන්ධ වෙන්නේ. මේ සිහිවරමෙන් එන්නේ ගොඩක් දුරට දේව ආකර්ෂණයක්. අපි දන්නවා දෙවියන්ගේ ආකර්ෂණය. ආකර්ෂණ වරම් කියන වෙන වරම් වර්ගයක් තියෙනවා. ඒකත් සිහිවරමට හා සම්බන්ධයි. ආකර්ෂණීය වරමත් එක්ක තමයි මේ සිහිවර වෙන්නේ. මොකද ඒක දෙවියන්ගේ තමන්ගේ සිතුවිලි සිතට දැනීමක් තමයි මේ සිහිවරමේදී වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සිහිවරමේදී වරම්ලාභියට ඕනම කෙනෙක් කියන්නේ එන පේන මාලාවක් කියන්න පුළුවන්. නිවාසවල තියෙන දෝෂ, නිවාසවල තියෙන අඩුපාඩු, ඒ කියන්නේ භූත දෝෂ වගේ දේවල්, බාහිරව දෝෂ සම්බන්ධයෙන් ඒ ඥාතිත ලෙඩ රෝග. සාමාන්‍ය අපි දන්නවා මේ පේනක් බලනාන් පස්සේ එම දරුවට තියෙන ලෙඩ රෝග සම්බන්ධයෙන් මොනවා සම්කිසි මට්ටමින් උසස් විදියට පවසන්න පුළුවන් මේ සිහිවරම් තියෙන අයට. මොකද ඥාතින්ට හොඳට පේනවා අනාගත අතීතේ වර්තමානයේ. සිහිවරමින් එන්නේ ඇත්තට කිව්වොත් ආරෝඩීමක් නෙවෙයි සම්කිසි තමන්ගේ මනසට සිතට දෙන සිතුවිලි තමයි වෙන්නේ. මේ සිතුවිලි ඇත්තට කිව්වොත් මේ සිහිවරම් දරුවන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මොකද සිහිවරම එකපාරට තමන්ට ඒක හොයාගන්න හරි අපහසුයි. මොකද තමන්ගේ සිතුවිලිත් එක්ක තමන් හිතනවා මේ තමන් කියන දෙයක්, තමන් සිතන දෙයක් තමයි මේ එන්නේ කියලා. නමුත් ඒක තමන්ට දෙන දෙයක් විශ්වයෙන්. මේ පණිවිඩ දෙන්නේ මොකද පණිවිඩ අපි දන්නවා අපිට එහෙම සමහරවිට මේ සාමාන්‍ය ආරෝඩින් නම් අපි දන්නවා දිස්ත්‍රිවරම් වල වගේ කරන මුණ්ඩෙන් කනට කරලා ඒ ප්‍රේත ආත්මේ කියනවා. ඒන ඥාති දතවංශයේ කියනවා. වංශී භාෂාවකින් කියනවා මේක මෙහෙමයි කියලා. බෑ උංගාන්ට කියන්න පුළුවන් නම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවත් අත්දම කියන්න පුළුවන්. සිහිවරම් වල එහෙම සීමාවක් නැහැ. සාමාන්‍යයෙන් සෑහෙන දුරට හොඳ බල පේනයක් බලන්න පුළුවන්. හැබැයි ඒ එන්නේ සිතුවිලි සිහිවරම් දරුවාගේ මනසට සිතුවිල්ලක් විතරයි දෙන්නේ. ඒ සාමාන්‍ය රූපයක් දෙන්නෙත් නැහැ. සිතුවිල්ලක් තමයි දෙන්නේ. ඒක ඒ සිතුවිල්ල ආපිට පෙරලා කියන්න ඕන බොහොම පරිස්සමට සිහිවරම් තියන අය දන්න මේ වැඩේ. නමුත් මේක හරිම පරිස්සම්. හැබැයි සිහිවරම් දරුවා නිතරම මනස එක්තැන්ව මනස සම්පූර්ණයෙන්ම භාවනා කරලා මනස හදාගෙන ඉන්න ඕන. සාමාන්‍ය වර්තමාන මොහොතේ ජීවත් වීමක් වෙන්නම අවශ්‍යයි මේ සිහිවරම් වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නම්. සිහිවරම ඊටාම සෑහෙන දුරට වැඩ කොටසක් කරන්න පුළුවන්. සාමාන්‍යක දෝෂ අයින් කරලා. මොකද මහදේව මණ්ඩලයේ අවසර තියෙනවා නම් අපි දන්නවා අපිට പ്രേත කොටු, පුරුටු කොටු ඒවා කිසි දෙයක් දීමට අවශ්‍ය නැහැ. මහදේව මණ්ඩලයට අපේ අධිෂ්ඨානයේ බලෙන් සිතුවිල්ල තියනකොත් උන්වහන්සේලාගේ ඒ එන ඉහළ සියලුම දේවතා වහන්සේලාගේ සහයෝගය මේ සිහිවරම් වලට ලැබෙනවා. සිහිවරයෙන් වැඩක් කරන්න ගියාම ඒ වැඩේ අති සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඒ කරන දරුවාගේ ප්‍රතිපත්ති විශේෂයෙන් ප්‍රතිපත්ති හරියට තියෙන්න ඕන. පන්සිල් අනිවාර්යයෙන්ම බෞද්ධයෙක් නම් පන්සිල් රැකීමක් අනිවාර්යයෙන් සිදු කරන්න ඕන. කිසි වැරදි වැඩකට නැතුව පිරිසිදු ආහාර වර්ග ගන්න ඕන. දනවා රජස් ආහාර කියලා කියනවා. ඉතින් පිරිසිදු ආහාර, රජසික ආහාර, කිලිකුණු ආහාර ගොඩක් අඩු කරලා හිටියොත් තමන්ට මේ සිතුවිලි වලට බොහෝ ඉක්මන දේව වහන්සේලා පණිවිඩ ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ තමන්ගේ ඥාති දේවතා වහන්සේලා හෝ උසස් දේව මණ්ඩලයෙන් එන පණිවිඩ ඒ වගේම ආකර්ෂණය. විශේෂයෙන් සත්පත්ති මෑණි වහන්සේ ආහාර ලෙඩසුව කිරීමේ බලය. ඖෂධ වරම් එනවා මේ සිහිවරමත් එක්ක ඖෂධ වරම් එකතු වීමක් වෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් අත තියලා අපේ හස් ශාස්ත්‍රයෙන් අතේ යන කිරණ වලින් ඒ තැනත්තාගේ ලෙඩේ සුව කරන්න බොහොම ඉක්මනට. විශේෂයෙන් තියෙන කොඳු වැටපොළ සම්බන්ධ ආශ්‍රිත රේග
මානසික ප්‍රශාස්ත්‍ර රෝග සාමාන්‍ය දරුණු රෝග පවා සුව කරන්න පුළුවන් කියලා ශක්තිය වැඩි නම් සිහිවරමෙන් පුළුවන් ඒ ඖෂධ නියම කරන්න. ඖෂධ වරමත් එක්ක තමයි සිහිවරම ඇදෙන්නේ. මේක ආරූඪයක් නෙවෙයි. ආරූඪ වරම් වල මම කලින් කියලා කියන්න පුළුවන්. දන්නවා පේන හොඳට කියන්න පුළුවන්. තමන් දෙත් කාපුවා, තීරය, කැම කාපුවා හෝ සෑම දෙයක්ම කියන්න පුළුවන්. හැබැයි වැඩ කිරීම සම්බන්ධතාවය අඩුයි. ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ඒ එන ඥාතින් වහන්සේ අපි දන්නවා ප්‍රේතාත්ම ඥාතින් වහන්සේලා ඉන්නවා, දේවාත්ම ඥාතින් වහන්සේලා ඉන්නවා. ඒ ඥාතින් වහන්සේ දෙවියන් වහන්සේලාගේ පරිවාරේ කියනවා පණිවිඩ. නමුත් වැඩ කිරීමට අපහසුයි. මොකද අනවරම් තෙදවරම් බලවරම් ගොඩක් කටියට දෙන්නේ නැහැ. ඒ දෙන්නේ දෙහික කපන්න පවා දෙන්න ඕන. සාමාන්‍යයෙන් බලවරම් තියෙන්න ඕන. නැත්නම් ඒක අපහසුයි කරන්න. නමුත් ඒ වැඩි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. සිහිවරම් වල මේ මාලාවෙන් බොහෝම උසස් ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඒ පුද්ගලයා හොඳට ප්‍රතිපත්තිගරුකව භාවනා යෝගීව තමන්ගේ සිතුවිලි හසුරවනවා නම් සිහිවරමෙන් ගොඩාක් උසස් දේව මණ්ඩලයෙන් ශක්තිය ගන්න පුළුවන්. අර ජනතාවට සාමාන්‍යයෙන් පිට වෙන්න පුළුවන්. එන්නේ ඇත්තට දේවාලයකට එන ධර්මගාඩත් සෑහෙන කට්ටිය එනවා. එන්නේ අපහසුතාවයකට තමයි මොකක් හරි ප්‍රශ්නයක්, නිවාස ප්‍රශ්න, නිවාස දෝෂ, අසනීප, විශේෂයෙන් බාහිර දෝෂ. බාහිර දෝෂ සම්බන්ධව ගොඩාක් සිහිවරෙන් බලන්න පුළුවන්. බාහිර වංශේලාට අපි දන්නවා බාහිර වංශේලාට අයින් කරන්න බෑ. නිවාසවල තියෙන උන්වහන්සේලා සම්පතේකටපත් කරන උන්වහන්සේලා අවසරය අරන් ඉන්න පුළුවන්. සිහිවරෙන් මේ අවශ්‍ය දේවල් සෑම දෙයක්ම කිරීමට හැකියාව තියෙනවා. ඒකට සිහිවරම ඇත්තටම ඉතාම බලවත් වරම් මාලාවක්. ඖෂධ වරමත් දෙවියන්ගේ ආකර්ෂණීය වරමත් එක තමයි සිහිවරම් මාලාව ලැබෙන්නේ. මේක ලැබෙන්න ගොඩක් පින් තියෙන්න ඕන. පෙර පින් ශේෂයෙන් පෙර කුසල්. කුසල් ශක්තිය මත තමයි සිහිවරම් මාලාව Tamanට ප්‍රයෝජනය කරන්න. හොඳයි. මේ වීඩියෝ මාලාව මෙතනින් අවසන් කරනවා. ඉදිරියටත් ඕක වීඩියෝ මාලාව ගෙනෙනවා වරම් සම්බන්ධයෙන් Tamanට නිවාස දෝෂ ගැටලු සම්බන්ධයෙන් වීඩියෝ හොඳ නම් like කරන්න, subscribe කරලා share කරන්න. දෙකයි.